අපිට ඊළඟට තියෙන්නේ රිමයින්ඩින් ටෙස්ට් 1 වල 11 වෙනි ප්‍රශ්නය. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. අපිට කියනවා මූලද්‍රව්‍ය පරමාණුවක් උච්ච වායු වින්‍යාසයකට එළඹීම යනු මොකක්ද කියලා තමයි අහන්නේ. right? කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් උච්ච වායු වින්‍යාසයකට එළඹීම කියන්නේ මොකක්ද කියන එක තමයි අහන්නේ. අපි මුලින්ම පොඩ්ඩක් බලමු අතර මොකක්ද මේ උච්ච වායු වින්‍යාසයකට එළඹෙනවා කියන්නේ කියන එක ගැන. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ආවර්තිතාවගුවේ අපි 18 වන කාණ්ඩය අපි 18 වන කාණ්ඩය උච්ච වායු අන්තර්ගත කාණ්ඩයක් විදිහට තමයි අපි කතා කරන්නේ. එතකොට ඒකේ මෙහෙම හිතන්න හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ක්සෙනෝන් ඊළඟට රෙඩෝන් මේ ආදී වශයෙන් මූලද්‍රව්‍ය පරමාණු අපිට 18 වන කාණ්ඩයට ගොනු කරන්න පුළුවන්. එතකොට මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු අපි කියනවා නිෂ්ක්‍රීය වායු වින්‍යාස සහිත මූලද්‍රව්‍ය පරමාණු කියලා. right? එතකොට මෙහෙම කියන්න හේතුව තමයි මේ මූලද්‍රව්‍ය පරමාණු නිෂ්ක්‍රීය වින්‍යාසයකට එළඹිලා තිබීම. එතකොට මේකේ පුතාලා අපි මේ පළවෙනි හීලියම් කියන කෙනා, ඒ කියන්නේ 18 වෙනි කාණ්ඩයේ පළමු සමාජිකය වන හීලියම් ගත්තොත් මේ හීලියම් වල වින්‍යාසය වෙන්නේ 1s2. හීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s2. එතකොට අපි දන්නවා හීලියම් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අන්තර්ගත වෙන කෙනෙක්. මෙයා පළවෙනි ආවර්තයේ ඉන්නේ. එතකොට මේ පළවෙනි ආවර්තයේ ඉන්න කෙනෙක් නිසා මෙයාගේ තියෙන්නේ එක කවචයයි. පළවෙනි කවචය තියෙන පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. ඒ තුල පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම තුල එයාට උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න පුළුවන්. අන්න එහෙමනම් මේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ කරගත්ත නිසා මෙයා උච්ච වායුවක් විදියට, එහෙම නැත්නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්පූර්ණ කෙනෙක් විදියට අපි කතා කරනවා. එනිසා මේ හීලියම් වින්‍යාසයකට එළඹීම කියලා අපි කතා කරන්නේ මේ විදිහට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මේ S වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම පිරෙන අවස්ථාව. මේක විශේෂ අවස්ථාවක් හීලියම් වින්‍යාසය කියලා අපි කතා කරනවා. එතනින් එහාට අපි සැලකුවොත් මේ නියෝන් සිට ක්සෙනෝන්, රෙඩෝන් දක්වා මේ සියලු මූලද්‍රව්‍ය පරමාණු සැලකුවොත් මේ මූලද්‍රව්‍ය පරමාණු වලදී අපිට මෙයාගේ සිට පහළට දක්වා මෙයා ඉන්නේ දෙවන ආවර්තයේ, තුන්වන ආවර්තයේ ආදී වශයෙන් මේ කට්ටියගේ ආවර්ත සංඛ්‍යාව වැඩි වෙත්ම මේ කට්ටියගේ පවතින කවච සංඛ්‍යාවත් මේ විදිහටම වැඩි වෙනවා. මෙයාගේ කවච දෙකක් තියෙනවා, තුනක් තියෙනවා, හතරක් තියෙනවා ආදී වශයෙන් කවචත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම ඒ නිසා ඒ කට්ටියගේ කවච තුල තියෙන අපි දන්නවනේ ප්‍රධාන ශක්ති මට්ටමක් නම් ප්‍රධාන ශක්ති මට්ටම් අපිට නැවත උපශක්ති මට්ටම් විදිහට කඩන්න පුළුවන්. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම තුල අපි උපශක්ති මට්ටම් එකක් විදිහට කතා කරනවා. එක S විතරයි තියෙන්නේ. පළවෙනි එකේ නම් තියෙන්නේ එක S. ඊළඟට දෙවනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් දෙවනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් දෙවන ප්‍රධාන ශක්ති මට්ටම තුල තියෙනවා උපශක්ති මට්ටම් දෙකක්. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම තුල අපි කිව්ව උපශක්ති මට්ටම් එකයි තියෙන්නේ එකයි. දෙවනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් ඒ තුල තියෙනවා උපශක්ති මට්ටම් දෙකක්, 2s හා 2p. ඊළඟට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් ඒ තුල තියෙනවා 3s, 3p, 3d මේ ආදී වශයෙන් උපශක්ති මට්ටම් අන්තර්ගත වෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් ඒ තුල 4s, 4p, 4d සහ 4f අන්තර්ගත වෙනවා. ඊළඟට පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම අපි ගත්තොත් පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සිට පහළට ඒ කට්ටියගේ අන්තර්ගත වෙන්නේ මෙන්න මේ උපශක්ති මට්ටම් ටිකම තමයි. ඒ කියන්නේ උපරිම යම්කිසි ප්‍රධාන ශක්ති මට්ටමක් තුල උපශක්ති මට්ටම් හතරක් පවතින පුළුවන්. S, P, D, F. හැබැයි මුල් අවස්ථාවවලදී පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් 1යි, දෙවෙනි එකේ තියෙන්නේ 2යි, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 3යි,
හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තමයි උපශක්ති මට්ටම් හතරක් පවතින්නේ පැවතිය හැකි උපරිම සීමාව විදිහට. ඊට පස්සේ පහළට ඒ කට්ටියගේ ඒ හතර කියන ප්‍රධාන ශක්ති මට්ටමක් තුල උපශක්ති මට්ටම් හතරක් පවතින අවස්ථාව තමයි දිගින් දිගටම පහළට පවතින්නේ. එතකොට පුතාලා බලන්න ඕන මේකදී අපි ඇත්තටම මේ නියෝන් වින්‍යාසය ගත්තොත් නියෝන් තුල අන්තර්ගත වෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන නිසා එයාට 1s2 2s2 2p6 වින්‍යාසය තමයි අපි දෙන්නේ. ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන නිසා. මේ ආදී වශයෙන් අපි සැලකුවොත් මේ ආගන් ක්‍රිප්ටන් ෆෙනෝන් ආදී වශයෙන් මේ සියලුම දෙනාගේ පහළට යත්ම මේ කට්ටියගේ තුල අවසාන කවච ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකුවොත් ආගන්ගේ නම් තියෙන්නේ 3s2 3p6 කියන වින්‍යාසය. ක්‍රිප්ටන් ගත්තොත් 4s2 4p6 කියන වින්‍යාසය. මේ ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් මේ කට්ටියගේ මේ වින්‍යාසය තුල අවසාන ශක්ති මට්ටමේ පවතින වින්‍යාසය කොහොමද වෙන්නේ? S වල 2යි P වල 6යි විදිහට තමයි තියෙන්නේ. අදාළ අවසාන ප්‍රධාන ශක්ති මට්ටම ගත්තොත් එයා තුල S වල 2ක් පිරෙලා P වල 6ක් පිරෙනවා. S වල 2ක් පිරෙලා P වල 6ක් පිරෙනවා මේ ආදී වශයෙන්. එතකොට ඔන්න ඔය විදිහට අවසාන ප්‍රධාන ශක්ති මට්ටම තුල S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් සහ P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් පිරීම තමයි අපි කතා කරන්නේ මේ උච්ච වායු වින්‍යාසය කියලා. හීලියම් වින්‍යාසයේදී තියෙන යාගේ තියෙන එකම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2කින් පිරීම S ශක්ති මට්ටම S කියන ප්‍රධාන ශක්ති මට්ටම S කියන ප්‍රධාන ශක්ති මට්ටම ඒක ඉලෙක්ට්‍රෝන 2කින් පිරීම මේක විශේෂ අවස්ථාවක්. එතනින් ඔබට පවතින සියලුම දෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තුල අපි නිෂ්ක්‍රීය වින්‍යාසයක් විදිහට කතා කරන්නේ අවසාන ශක්ති මට්ටම තුල S2ක් සහ P6ක් පිරීම. මේක තමයි නිෂ්ක්‍රීය වින්‍යාසයක් විදිහට අපි කතා කරන්නේ. එහෙනම් ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිෂ්ක්‍රීය වායු වින්‍යාසයක් නම් එයා තුල අවසාන ප්‍රධාන ශක්ති මට්ටම තුල S2යි P6යි පිරලා තියෙන්න ඕන. ඒක තමයි එයාගේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසයක් කියලා අපි කතා කරන්නේ. right. ඉතින් යම් මොහොතක අපි හිතුවොත් අවසාන ප්‍රධාන ශක්ති මට්ටම සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වලින් පිරීමද මේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසය කියන්නේ කියලා මොහොතකට හිතුවොත් ඇත්තට මේක වැරදි. එහෙම වුණොත් අපිට සලකන්න වෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම තුල හිතන්න තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමක් තියෙන කෙනෙක්ගේ උපශක්ති මට්ටම් තුනක් තියෙනවනේ. S3 S තියෙනවා 3PC තියෙනවා සහ 3D තියෙනවා. එතකොට අවසාන ප්‍රධාන ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන පිරීම නම් අපි හිතන්නේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසය කියලා. එයාගේ මොකද වෙන්නේ? එයාගේ මේ 3S 3P වලට අමතරව 3D පිරීම සිදු විය යුතු වෙනවා. හැබැයි ඒක නෙමෙයි උච්ච වායු වින්‍යාසයක් කියන්නේ. right? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි හීලියම් වින්‍යාසයකට පස්සේ ඊළඟට මේකට පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අපි කතා කරනවා NS2 NP6 කියලා. මෙන්න මේ වින්‍යාසය තමයි නිෂ්ක්‍රීය වායු වින්‍යාසයක් කියලා අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. right. එහෙනම් අපි බලමු ඒකේ තියෙන උත්තරවලට ගිහිල්ලා. පළවෙනි උත්තරය තියෙනවා සංයුජතා කවචය සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන වලින් පුරවා ගැනීමය. පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා සංයුජතා කවචය කියන්නේ මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන වලින් පුරවා ගැනීම. එතකොට එයාලගේ අවසාන ශක්ති මට්ටම තුල උපශක්ති මට්ටම් කිහිපයක් තියෙනකොට උපශක්ති මට්ටම් දෙකක් නම් ප්‍රශ්නයක් නැහැ. S2යි මේ විදිහට P වල 6යි. හැබැයි උපශක්ති මට්ටම් තුනක් තියෙන ප්‍රධාන ශක්ති මට්ටම තුන වන අවස්ථාව ගත්තොත් ඒ තුල උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. තුනම පිරීමද නිෂ්ක්‍රීය වින්‍යාසය වෙන්නේ. එමුණොත් ඒකේ පොඩි දෝෂයක් තියෙනවා. එහෙනම් අපිට ඒ වගේ උත්තරයකට යන්න හැකියාවක් නැහැ. සංයුජතා කවචය සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන පුරවා ගැනීම නෙමෙයි උච්ච වායු වින්‍යාසය කියලා කියන්නේ. අපි S වල 2යි P වල 6යි පුරවා ගැනීම. අපි යමු ඊළඟ දෙවෙනි පිළිතුරට. දෙවෙනි පිළිතුර තුල තියෙනවා මෙහෙම සංයුජතා කවචය තුල ඇති උපශක්ති මට්ටම් දෙකක් මුළුමනින් ඉලෙක්ට්‍රෝන වලින් පුරවා ගැනීමය. උපශක්ති මට්ටම් දෙකක්. එතනදී යම් ප්‍රමාණයකට උත්තරේ හරි උපශක්ති මට්ටම් දෙකක් නේ. හැබැයි අපි නිවැරදිව මේක තහවුරු කරගන්න ඕන
S සහ P කියනක ශක්ති මට්ටම් දෙක කියන එක. ඒ නිසා එතනත් පිළිතුර සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි පිළිතුරට ගියොත් ඒකේ තියෙනවා සමජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2P6 වන පරිදි ඉලෙක්ට්‍රෝන පුරවා ගැනීමයි. අන්න සංයුජතා කවචය තුල S2P6 S2යි P6යි විදිහට ඉලෙක්ට්‍රෝන පුරවා ගැනීම. අන්න එහෙනම් ඒක නිවැරදි උත්තරේ විය යුතුයි. හතරවෙනි පිළිතුරත් අපි බලමු. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2P6D10 විදිහට. ඒක වැරදි. එහෙම නෙමෙයි. ඊළඟට පහ කියනවා ඉහත ඕනෑම එක් අවස්ථාවක් පවතී නම් මේ උච්ච වායු වින්‍යාසය කියලා කතා කරනවලු. ඒකත් වැරදි. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ පිළිතුරු අංක 3 සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2P6 වන විදිහට ඉලෙක්ට්‍රෝන පුරවා ගැනීම තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.